සුබ දවසක් සියලු දෙනාට සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද මම හදන්න යන්නේ අනෝද මල්. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මම මේ අනෝද මල් ටික හදාගන්න කලරින් 3ක් පාවිච්චි කරනවා. ඔයාලට කලරින් නොදා වුණත් මේක හදාගන්න පුළුවන්. මුලින්ම මම පිටි ග්‍රෑම් 250ක් අරන් තියෙනවා. ඒකටම බටර් මේස හැන්දක් එකතු කරගන්නවා. ලුණු තේ හැන්දක් ඒ ටික මේ විදිහට ටිකක් කලවම් කරගන්න. ඊට පස්සේ සීනි මේස හැන්දක් මම මෙතන කලරින් ටිකට වතුර කලවම් කරලා අරන් තියෙන්නේ. ඒ ටිකත් මේ විදිහට කලවම් කරගන්න. මෙතනදී කියන්න ඕන වතුර වැඩි කරගන්න එපා. පිටි ඩෝ එකට ටිකක් ඝන ඩෝ එකක් තමයි අපි හදාගන්න ඕන. මේ වගේ ඝන ඩෝ එකක් තමයි අපි හදාගන්න ඕන. මේ තියෙන්නේ මම පාට 3න් හදාගත්ත ඩෝ 3. ඊළඟට මේ පිටි ඩෝ එක හොඳට තුනී කරගන්න ඕන. මේ ගානට පිටි ඩෝ එක අපි තුනී කරගන්න ඕන. ඊළඟට අපි මේ පිටි ඩෝ එක හරි 4 කොටු කෑලි වලට කපා ගන්න ඕන. හරි 4 කොටු කෑලි කපා ගත්තාම අපිට අනෝද මලේ හැඩය හදාගන්න හරි ලේසි. මම මේ පෙන්නන විදිහට අනෝද මල හදාගන්න. ඒ විදිහට මං අනෝද මල් සේරම ටික හදාගෙන ඉවරයි පාට 3ෙන්ම. ඊළඟට අපි මේ ටික බෙද ගන්න ඕන. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අනෝද මල් ටික බෙද ගන්න. ගින්දර වැඩි කරගන්න එපා. ගින්දර සාමාන්‍යයෙන් ගානට තියලා බැදගන්න. ගොඩාක් කර කරගන්න එපා. ඇඳි ගානකොට හැන්දට හොඳ ඝනකම් හයියට දැනෙනවා. එතකොට බාගන්න. ඊළඟට අනෝද මල් එකට ඕන කරන සීනි පැණි එක හදාගන්න ඕන. ඒකටම සීනි ටිකක් අඩුවෙන් ගන්න. සීනි මේස හැඳි 2ක්. වතුර සාමාන්‍යයෙන් පොඩි අඩු කෝප්පකින් 1ක්. සීනි ටික හොඳට දිය වෙනකන් හැඳි ගන්න. මම මේ පෙන්නන ගානට පැණි එක හොඳට උණු කරගන්න. ඊළඟට හදාගත්ත අනෝද මල් ටික පැණි එකට එකතු කරගන්න ඕන. ලිප් ඔෆ් කරගන්න එපා. අනෝද මල් ටික පැණි එකට එකතු කරගත්තට පස්සේ පැණි එක සීනි වෙනකන් ගින්දරේම හැදි ගා ගන්න ඕන. ඒ නිසා ලිප ඔෆ් කරන්න නැතුව
සීනි වෙනකන් හැඳි ගා ගන්න.